ආයුබෝවන් සුබ දවසක්. මෙන්න රටම බලා සිටි නිවේදනයක්. ලංකාවට බලපෑති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කන්කසන්තුරේ සිට කිලෝමීටර් 300ක් ඊසාන දෙසින් ආශ්‍රාන වශයෙන් අක්ෂාංශ 12.3ක් සහ දේශාංශ 80.6ක් ආසන්නයේ කේන්ද්‍රගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම පද්ධතිය ඉදිරියේදී දිවයිනෙන් තවදුරටත් ඉවතට උතුරු දෙසට ගමන් කරමින් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මේ හේතුවෙන් අද දින එනම් පළවනදා දින උතුරු බස්නාහිර සබරගමුව දකුණු පළාත්වලත් මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවක කටයුතුවල යෙදීම වළක්වමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බවට ඔවුන් සඳහන් කරනවා. කළුතර සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලයේ දක්වාත් ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට තරමක් රළු විය හැකි බවත් දෙවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල මැද වශයෙන් රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මේ වගේ තවත් වීඩියෝ ලැබීමට අපගේ channel එක subscribe කරන්න.